අනේ අයියෝ අයියෝ ඔන්න දැන් අපි යන්නේ හොඳ ඇක්කරක් නැත්නම් හොඳ ජවනිකාවක් නරලා තමයි යන්නේ 3 2 1 අපි යන් අයියෝ ඉක්මනට ඉක්මනට මේ වල්ලි ඉක්මන් කරන්න ඉක්මනට යා වල්ලි එන්නෝ අයියෝ මේ ඉක්මනට එන්නකෝ වල්ලි අයියෝ ඉක්මනට එන්න මේ කට්ටිය ඉක්මනට එන්නකෝ ඉක්මන් කරන්න ඉක්මනට ට්‍රොලියක් ගේන්න ඉක්මනට ඉක්මන් කරන්න අයියෝ ඉක්මනට අරේ දින්න තව කට්ටිය ඉක්මනට අනේ අරේ වල්ල ගන්න අර ඔළුව කලන්ද වල්ලි ඉක්මනට යන් ඉක්මනට මෙයාට අමාරුයි මේ ඔළුව අයියෝ ඉක්මන් කරන්න ඔව් එයා දාගන්න හේත ini cuti ada gini. මේ කොච්චර රෝගීන් ප්‍රමාණයක් මෙහෙට ඇතුළත් වුණාද? දැන්ට ඒක තමයි දැන් අමනේ මේ හදිසියත් එක මට දෙන්න දැන් බලන්න කරනවා. දැන් අපේ
අපි ඔක්කොම මේ මෙතන තමයි එකතු කරලා ඇත්තේ. රෝගීන් ටික දැන් නම් රෝගීන් 7ක් විතර මේ පැමිණලා තියෙනවා. සර් මරණයට පතිච්ච මරණයට පත්වෙච්ච එක රෝගියෙක් ඉන්නවා. අපි දැන්ට මේ එයාගේ මේ මරණය මේ කියන්නේ මිනිහෙක් කියලා අපි කියනවා. දැන් අසාධ්‍ය තත්ත්වයක එක රෝගියෙක් ඉන්න අනිත් ඔක්කොම අපේ මේ බෑට් හයිට් එකේ විදිහට මේ පඩි දාලා තියෙනවා. මේ රෝගියා රෙන්න අනිත් හැමෝම සුවපත් ඉන්නවා දැන්. හරි. ඔව් අපි දැනගත්තා ඉතින් එක රෝගියෙක් පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මෙතනදී ඉදිරියට ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. නම මොකද්ද? නම මොකද්ද? යසිතනේ. මේ දිවියක්. එයා ප්‍රෙග්නන්ට් කෙනෙක් මෙයා ළඟට කවුරුත් ඇවිල්ලා නැහැ බලන්න පොඩ්ඩක් මෙයාවත් හුස්ම ගන්න බෑ කිව්වා. බලන්න කියලා මතක නැහැ. අත मिस को सपोर्ट कर रहा है मिस किसी ඉන්දික මේ ගාන්නේ යා. මිස් එක්කෙනෙක්ට කතා කරනවා.
රෝගී බලන ගමන් ඉන්නේ එක්කෙනෙක් අපේ මට ගමනේ ස්පේෂල් අතට ගන්න. अरे कैसे में पड़ा सके हिट पोया ඔක්කොම ඇක්සිඩන්ට් වුණා. මෙතන දැන් ගොඩක් අය ගෙනාව ICU එකට ගත්තා කීප දෙනෙක්ව. කීප දෙනෙක් ICU එකට ගත්තා. අපි තව ටික වෙලා මේ වෙලාවේ අපි ඉන්නේ මරන්පුර රෝහලේ ඉන්නේ. මේ බස් එකේ ඇක්සිඩන්ට් වෙච්ච අය අපේ. මටත් පොඩ්ඩක් ඩැමේජ් වුණාට කේස් එකක් නැහැ. හෙලෝ මම මේ ගමේ කෙනෙක් කතා කරන්නේ. මේ වෙලාවේ මේ ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් එකට කණ්ඩායමක් ගෙනාවද? ඔය අතර මගේ මල්ලි හිටියා. මේ මට පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන්ද? මේ යාළුවට කොහොමද අසතියා ඉන්නවද කොහොමද කියලා පොඩ්ඩක්. මගේ මල්ලි හිටියා එතන. මගේ මල්ලි හිටියා. මේ කී දෙනෙක් ඩෙත් වෙලා ඉන්නවද දන්නේ නැහැ. මට පොඩ්ඩක් කියන්නකෝ විස්තර ටිකක්. මේ පණිවිඩය ලැබුණාද ડોක්ටර්ලා මොන හරි කිව්වද? ICU එකේ දාලා ඉන්නවද දන්නේ නැහැ. මල්ලි ඉන්නවා මගේ. කීයක් විතර කියනවා මොකක් හරි මහත්තයා. හලෝ 10ක් විතර. ඩෙත් වෙලා නැද්ද මහත්තයා කවුරුත්? එහෙම නැහනේ කවුරුත්. නැහනේ මහත්තයා. නවතින්නේ නෑ බය දන්නේ නෑ අපි එතරනේ නිසා. නවතින්නේ නෑ බය දන්නේ නෑ අපි එක